සුබ දවසක් ඔයාට. හැමෝම සතුටින් හොඳින් ඉන්නවා කියලා හිතනවා. රෙස්ටෝරන්ට් වලට ගිහිල්ලා ලොකු ගණන් වියදම් කරලා කන ක්‍රීම් චීස් ස්පැගටි එක ටිකක් වෙනස් විදියකට මට ගෙදරදිම හදලා බලන්න හිතුණා. එහෙනම් බලමුද කොහොමද මම මේක හදාගත්තේ කියලා. මුලින්ම රත් වුණු වතුර භාජනයේට අපි තම්බන්න ඕන කරන ස්පැගටි ටික දාගන්නවා. ඒකටම රසායන ලුණු එකතු කරගන්න ඕන. ස්පැගටි ටික තැම්බෙන අතරේ අපි ස්පැගටි එකට අවශ්‍ය චිකන් ටික ලෑස්ති කරගමු. මුලින්ම මම කටු රහිත කුකුල් මස් ටික පුංචි කෑලි වලට කපා ගත්තා. ඊළඟට මම පුංචියට කපාගත්තු කුකුල් මස් ටික බ්ලෙන්ඩර් කප් එකට එකතු කරලා චිකන් ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඔයාලා කැමති නම් චිකන් ටික බ්ලෙන්ඩ් කරන්නේ නැතුවම මේකට එකතු කරගන්නත් පුළුවන්. මේ අතරේ ස්පැගටි ටික තැම්බිලා තියෙන නිසා මම ඒකේ වතුර ටික පෙරලා පැත්තකින් අරන් තියාගත්තා. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස ඇඳි දෙකක් විතර එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙගෙන එනකොට අපි කලින් බ්ලෙන්ඩ් කරගත්තු චිකන් ටික එකතු කරලා හැන්දෙන් පොඩි කෑලි වලට කඩන ගමන් හොඳට චිකන් ටික බැඳ ගන්නවා. ඊළඟට රසායන ලුණු ගම්මිරිස් එකතු කරලා හොඳින් හැන්දෙන් කලවම් කරන ගමන් හොඳට චිකන් ටික උයා ගන්නවා. ඊළඟට මේ වගේ චිකන් ටික හොඳට බැදුනයින් පස්සේ හීනියට කපාගත්තු මිරිස් කරලක් එකතු කර ගන්නවා. ඊළඟට මේ විදියට හීනියට කපාගත්තු බීලුණු භාගිකුයි සුදු ලුණු චුට්ටකුයි චිකන් එකට එකතු කරලා හොඳින් කලවම් කරන ගමන් ඒ ටිකත් බෙද ගන්නවා. දැන් මම මේ හදාගත්තු චිකන් මිශ්‍රණය වෙනම භාජනයකට අයින් කරලා වයිට් සෝස් එක හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒකට මුලින්ම බටර් මේස හැන්දක් විතර පෑන් එකට එකතු කරලා බටර් එක දිය වුණයින් පස්සේ පාන් පිටි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊළඟට පාන් පිටි ටික කැට නැතිව හොඳට බටර් එකත් එක්ක මිශ්‍ර කරගන්නවා. ඊළඟට මම ෆ්‍රෙෂ් මිල්ක් අඬ කෝප්ප එකක් විතර එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. මේ මිශ්‍රණය ටිකක් උකු මිශ්‍රණයක් වගේ වෙනකල් හොඳට හැඳිගා ගන්න ඕන. මේ විදිහට හදාගත්තු සෝස් මිශ්‍රණයට අපි කලින් හදාගත්තු චිකන් ටික එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. ඊළඟට අපි තම්බලා අරන් තියාගත්තු ස්පැගටි ටික මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. ඊළඟට මිශ්‍රණයත් එක්ක ස්පැගටි ටික හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. අන්තිමට මම හීනියට කප්පාගත්තු කොත්තමල්ලි කොළ ටිකකුත් උඩින් එකතු කරගන්නවා. ඔයාලත් මේ විදිහට ස්පැගටි හදලා බලන්නකෝ. එහෙනම් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්වත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා.